මම ඉපදුනේ මඩේ හැදුනේ මඩේ හැබැයි මම හැමදාම බැලුවේ අහස දිහා මහන්සිය කියන දේ මට අලුත් දෙයක් නෙමේ අනුන්ගේ මාලිගා හදන්න ගඩොල් ඇදලා හති වැටුන දවස් අනන්තයි මිනිස්සු මාව පාවිච්චි කළා මගේ දහඩිය උන්ගේ දියුණුවට ගත්තා ඒත් මගේ හිතේ තිබුණේ මගේම ලෝකය තනියම ඉන්න පුරුදු වුණ මම එක දවසක ගඟ අයිනේ ඉඳන් හුරුවක් හැදුවා ඒක තමයි වයිල් කුකි මානෝ ඒක නිකම් මෝරුවක් නෙමෙයි මගේ හුස්ම එකේ ලෑල්ලෙන් ලෑල්ල මම ගැලපුවේ මගේ ආත්ම මම හිතුවේ නෑ ඒ ඔරුවේ යන්න මෙච්චර පිරිසක් මාත් එක්ක එකතු වෙයි කියලා මගේ ඔරුව රැලි කඩාගෙන දියඹට යද්දි ඉවුරේ හිටපු එවනැල්ලක් මට අත වැළුවා ඒක මම අදාපු මම විශ්වාස කරපු එවනැල්ලක් මට මිරිඟුවක් පෙන්නුවා ඌ කිව්වා ඔය රළු දියඹේ යන්න එපා මගේ රන්මාලිගාවේ උඹට උසස් සසුනක් දෙන්නම් කියලා මම මගේ ඔරුව ගොඩට ඇද්දා මම මෝඩෙක් වගේ ඔව් පස්සේ ගියා ඒත් මම දැනගෙන හිටියේ නැහැ ඔව් මාව කැඳෙව්වේ මාලිගාවක ඉඳවන්නේ මෙමෙයි කූඩුවක හිර කරන්න කියලා මොට මම දියඹේ ඉලෙනවා බලන් ඉන්න බැරි වුණා මම වෙනුවෙන් මගේ ලේවත් කරද්දි ඔහු හිටියේ මගේ ඔරුව දිරාපත් වෙනකම් දත් මෘතිකමින් මට දුන්නේ රැකියාවක් නෙමේ මගේ හීනය මරන්න හදපු සැලසුමක් මම ඒ මිරිඟුවට රැවටුණා මචං මම ගොඩක් පරක්කු වෙලා ඒක තේරුම් ගත්තේ මම මාලිගාවේ හිරවෙලා ඉද්දී මට මැවුනේ මගේ ගඟේ සුවඳ මට ඇවුනේ මගේ ඔරුව වටේ රොක්කුණ ආසකගේ කටහඬවල්ලේ ආසක දෙනා මට නිකම්ම පිරිසක් නෙමේ උන් මගේ පවුල උන් බලන් හිටියේ මම අල්ලන මාළුව දිහා නෙමේ මම ඒ දර ලිපේ උයන කෑමේ තිබුණ අමුව දිහා මම ඒ ආදරේට ණය ගැති මම මිරිඟුවලට රැවටිලා මාව විශ්වාස කරපුවේ මිනිස්සුන්ව අතර මං කළා ඒ ආසන දෙනාගේ ආදරේ තමයි අද මට ආයෙත් හුස්ම ගන්න පණ දෙන්නේ මම වැටුණ වෙලාවේ මාව ආයෙත් ගඟ ගාවට කැඳෙව්වේ ඔයාලගේ ඒනි හඩ ආරාධනාවයි මම ඔයාලට ආදරේ මචන්ලා හදවතින්ම දැන් මම ආයෙත් යනවා මෙංගු මාලිගා මට එපා මට ඕනේ මගේ මඩේ සුවඳ තියෙන ගඟ මගේ ඔරුව දිරලා තිබුණත
මගේ හබලතාම හයියයි මාව වට්ටන්න හදපු මගේ හීන මරන්න සැලසුම් කරපු හැමෝටම බලන් ඉන්න පුළුවන් මනෝ ආයෙත් දියඹට බහින හැටේ මේක වයිල් කුකින් මානෝ දෙවැනි ගමන මේ වතාවේ මම මිරිඟු දකින්න ඉවුර දෙස බලන්නේ නැහැ මම බලන්නේ දියඹ දිහා මම උයන දරලි පෙදුමා එතාසට නැගෙනවා මගේ ඔස්සක්කගේ ආදරය එක්ක මම මේ ලෝකයේ දිනනවා ලෑස්ති වෙන්න මනෝ ආයෙත් දියඹට බහිනවා ඉතින් මගේ පරණ ඕස්සක දෙනා වගේම අද මගේ මේ අමු කතාව අහන අලුත් යාළුවෝ හැමෝටමත් මම ආරාධනා කරනවා එන්න මගේ මේ ඔරුවට ගොඩ වෙන්නවා මේක නිකම්ම YouTube channel එකක් නෙමෙයි මචන් මේක පරාජය හමුවෙන් නොසැලී ඉන්න මිනිහෙක්ගේ සැබෑ ජීවිතේ මගේ ගඟ අයිනේ දර ලිපේ දුම අතරින් මම උයන කෑමේ අමු රස විඳින්න මාව වට්ටන්න බලන් ඉන්න ලෝකෙට අපි හැමෝම එකතු වෙලා පෙන්වමු මිනිස්සුන්ට ආදරෙන් නැගිටින්න පුළුවන් කියලා ඔයාලගේ එක සබ්ස්ක්‍රයිබ් එකක් මට දෙන හයිය අර මිරිඟු මාලිගා 100කට වඩා වටිනවා මේ ගමන අපි හැමෝගේම ගමනක් කරගමු වයිල් කුකින් මානුයුක් අලුත් දියඹකට යන්න අදම මාත් එක්ක එකතු වෙන්න